Hi, welcome back to my YouTube channel. මම ඔයාලට කිව්වා කලින් vlog එකේදී මම කොහොමද pimples control කරගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියලා. ඉතින් අද ආවේ මම pimples control කරගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. පළවෙනි එක තමයි ඔයාලා පාවිච්චි කරන face wash එක. ඉස්සරවම ඔයාලා මූණට හොඳ face wash එකක් පාවිච්චි කරනවානේ. ඒක පාවිච්චි කරන්න ඕනේ මම පාවිච්චි කරනවටවත් තව කෙනෙක් සුදු වෙලා ඉන්න එක දැකලා පාවිච්චි කරන්නලවත් නෙමෙයි. ඔයාලා පාවිච්චි කරන ඔයාලගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නේ අනුව face wash එක පාවිච්චි කරන්න ගන්න ඕනේ. මොකද මගේ ස්කින් එක ඔයිලි වෙන්න පුළුවන්. මේක බලන ඔයාගේ ස්කින් එක dry skin එකක් වෙන්න පුළුවන්. නැත්තම් මේ දෙකම මිශ්‍ර එකක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම ගාන කරන දේවල් හරියන්නේ නැහැ, රිසල්ට් එන්නේ නැහැ. මම ඔයාලට හැම වීඩියෝ එකකම වගේ කියන දෙයක් තමයි ඔයාලට රිසල්ට් එන්න නම් ඔයාලගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න අනුව ක්‍රීම් බඩු තෝරගන්න ඕනේ කියලා. ඉතින් පළවෙනි එක විදිහට මම කිව්වේ දැන් ෆේස් වොෂ් එක කියලානේ. ඉතින් ෆේස් වොෂ් එකක් ගන්නකොට ඔයාලගේ ස්කින් එක ඔයිලිද, ඩ්‍රයිද මොකක්ද කියලා බලලා ඒකට හරියන එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ ස්කින් එකේ පිම්පල්ස් තියෙනවා නම් ඒ පිම්පල්ස් වලට තියෙනවා වෙනමම ෆේස් වොෂ් නේද? acne control face wash තියෙනවා. ඉතින් අන්න එහෙම එකක් පාවිච්චි කරන්නම ඕනේ. දෙවැනි එක තමයි ඔයාලා පාවිච්චි කරන ටවල් එක. ඔයාලා ඇඟට පාවිච්චි කරන ටවල් එක මූණට පාවිච්චි කරන්න එපා. ඔයාලා ඇඟට උනත් පාවිච්චි කරන ටවල් එක සතියකට පාරක්වත් අඩුම හොදන්න. හොදලා පාවිච්චි කරන්න. අනේ ටවල් එකෙන් පිහන හොදගත්ත දේවල් පිහනවා විතරයිනේ කියලා ටවල් එක ඉල්ලලා දාලා පාඩුවේ ඉන්න එපා. සතියකට සැරයක්වත් අඩුම ටවල් එක හොදන්න. ඒ බොඩි එකට පාවිච්චි කරන ටවල් එක ඔයාලා ෆේස් එකට පාවිච්චි කරන්න එපා. එතකොටත් ඇක්නි එන්න බලනවා. මුහුණේ තියෙන හැම හරිම සෙන්සිටිව්. ඉතින් අන්න ඒක නිසා ඔයාලා කරන කියන හැම දෙයක්ම මේ හැමට බලපානවා. ඒක නිසා පුළුවන් නම් ටිෂු තියෙන්නේ. ටිෂුම එච්චර ගාණක් නැහැ. දැන් මං හිතන්නේ 50ක් විතර තියෙන එක රුපියල් 120ක් වගේ වෙන්නේ. ඉතින් යන්නේ වගේ ටිෂු එකකින් හරි කමන්නේ තියාගෙන මූණ පිහද ගන්න. නැත්නම් ඔයාලට පුළුවන් හොඳ පිරිසිදු මූණට විතරක් පාවිච්චි කරන්න ටවල් එකක් ගන්න. ඉතින් එහෙම ටවල් එකකින් මූණ විතරක් පිරිසිදු කරලා ඉවර වෙලා පිහන්න ගන්න. ඒක තමයි අංක 2. අනිත් එක තමයි අංක 3 ඔයාලා පාවිච්චි කරන ක්‍රීම් වර්ගය. ඔයාලා whitening ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් bleaching ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් අනේ දෙයනේ මොනවා කරත් ඔය ගෙඩි එනවම තමයි. ඒක නිසා ඔයාලා එන ගෙඩි කන්ට්‍රෝල් කරගන්න විදිහ මම කියලා දෙන්නම්. ඊට කලින් මම මේ කියන්න හිතුවා මේකට අවශ්‍ය කරන මූලික ටික තියෙනවානේ. අන්න ඒ ටික ඉතින් ඔයාලා එහෙම ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් අර විදිහට acne control කරන face wash එකක්, එතකොට අර විදිහට face towel එකක් පාවිච්චි කරන්න. මම whitening cream ගන්න එපා කියන්නෙත් නැහැ. ගන්න කියන්නෙත් නැහැ. මොකද අපි මේ කොච්චර වීඩියෝස් දාලා කිව්වත් නැචරල්ම දේවල් කරලා කට්ටිය නිකන් ඉන්නේ නැහැ. ඉක්මන් ප්‍රතිඵල ගන්න whitening cream එකක් හරි මොකක් හරි bleaching තලියක් උලා ගන්නවම තමයි. ඒකින්ද එහෙම එපා කියලා වැඩකුත් නැහැ. ගාන්න නැති කට්ටිය බලනවා නම් අනිවාර්යයෙන්ම අර ක්‍රම දෙක කරන්න. ගාන කට්ටියත් අර ක්‍රම දෙක කරන්න. සම පිරිසිදු කරා ගන්න ඕනේ හොඳට. කියන්නේ ඔයාලා පාවිච්චි කරන face wash එකකින් හරි සබන් එකකින් හරි මොකේකින් හරි දවසට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම දවසට 3 පාරක්වත් මූණ හොදන්න. එහෙම මූණ හොදපුවාම ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. අපි හොදන්න ස්කින් එක ඩ්‍රයි වෙනවානේ. ඩ්‍රයි වෙනකොට ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. මගේ නම් ඔයිලි ස්කින් තියෙන්නේ. ඒක නිසා මම උදේට දවල්ට රැට කියන 3ටම උදේට හවසට රැට එක උදේට දවල්ට රැට ඔය කියන 3ටම මම අනිවාර්යෙන් මූණ වොෂ් කරනවා. මොකද මට ඒ ටයිම් 3ට එළියට ගිහින් එනවාමයි අනිවාර්යෙන්. උදේට ඔන්න බබාව දාන්න යන කලින්
වොෂ් එකක් දාගන්නවා. එතකොට මම මූණ අනිවාර්යයෙන්ම හොදනවා. එතකොට බබා අරගෙන ආවට පස්සේ බබයි මායි දෙන්නම හොදලා නිදා ගන්නවා. ඊට පස්සේ ආයෙ රැට නිදා ගන්න යන්න කලින් හොද ගන්නවා. එතකොට මට 3 පාරක් අනිවාර්යයෙන්ම මූණ හේදෙනවා. එකට යන කෙනෙක් නම් ඒක කරන්න බෑ. එතකොට ඔයාලට උදේටයි රැටයි විතරක් මූණ හොදන්න පුළුවන්. ඒ හොදන දෙක deep cleansing milk තියෙන්නේ. අන්න ඒකකින් deep cleansing milk එකක් හැමදාම use කරන්න පුළුවන් මූණට. අනිවාර්යයෙන්ම cleansing එකක් වගේ නෙමෙයි. cleansing එකක් නම් දිනපතාම පාවිච්චි කරන්න බෑ, භාවිතා කරන්න බෑ. ඒ deep cleansing milk එකක් දිනපතා පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ගහලම තියෙනවා. මම නම් පාවිච්චි කරන්නේ Nature Secret එකේ papaya deep cleansing milk එක. ඒකෙන් දවසකට එකපාරක් හරි මූණ cleanse කරලා face wash එකක් පාවිච්චි කරන්න. deep cleansing එකක් පාවිච්චි කරාම face wash එකක් අනිවාර්ය නැහැ. නමුත් මට පුරුද්දක් වශයෙන් අපේ පුරුදු තියෙනවනේ ඉතින් නැති කරගන්න බැරි. අන්නේ ඒ වගේ පුරුද්දක් වශයෙන් මම deep cleansing milk එකකින් ඉස්සරම face wash එකකින් මූණ හොදාවට පස්සේ deep cleansing milk එකකින් මම මූණ හොද ගන්නවා. හොදගෙන සම්පූර්ණ ක්ලියර් කරගන්නවා. ඒක මම කරන්නේ බබාව අරගෙන ආවට පස්සේ දවල් වරුවට. දවල් තමයි මම එකෙන් ක්ලෙන්ස් කරගන්නේ. එහෙම ක්ලෙන්ස් කරගන්න දවසකට එකපාරක්. එකපාරක් කරාම ඇති. මම නම් කරන්නේ එකපාරයි. deep cleansing එකකුත් දිනපතා පාවිච්චි කරන්න බෑ. හැබැයි deep cleansing milk එකක් දිනපතා පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. නැත්තම් මේ වගේ ඇස්සේ ඇවිල්ලා කමෙන්ට් දදා බනින්න ගයි. අනේ deep cleansing ඒවා දිනපතා පාවිච්චි කරන්න හොඳ නෑ. cleansing කියන ඒවා මූණට හැමදාම ගන්න හොඳ නෑ කියලා මම කියන එක ඉස්සරම අහගෙන ඉන්න. deep cleansing milk එහෙම එකක් තමා දිනපතා පාවිච්චි කරන්න හොඳ. ඊට පස්සේ ඔයාලා එහෙම පිරිසිදු කරගත්ත මූණට දැන් ඔයාලා ක්ලෙන්ස් එකක් යූස් කරා කියන්නේ අනිවාර්යයෙන්ම ඕපන් ප්‍රොසෙස් එනවාමයි. ඒක වහගන්න අනිවාර්යෙන් ඔයාලා ටෝන් එකක් පාවිච්චි කරන්නම ඕනේ. මම නම් පාවිච්චි කරන්නේ ඔයාලා දැකලා ඇති කලින් වීඩියෝස් වල මම පෙන්නලා තියෙනවා. ඒ Nature Secret එකේම ටෝන් එකක්. ඉතින් ඒ ටෝන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ ටෝන් එක පාවිච්චි කරාට පස්සේ විනාඩි 2-3ක් තියන්න දීලා ඔයාලා ගාන දෙයක් ගා ගන්න පුළුවන්. අන්න එහෙම තමයි මම acne control කරගන්නේ. acne එන එක සදහටම නවත්ත ගන්න බෑ. අපිට පුළුවන් ඒක control කරගන්න විතරයි. කියන්නේ එන ප්‍රමාණය අඩු කරගෙන එන විදිහ අඩු කරගන්න විතරයි අපිට පුළුවන්. acne එනකොට අමු කහ තියෙන අමු කහයි කොහොඹ කොළයි දෙක එකට කොටනවා. හොඳට කුඩු වෙනකන් කොටලා මම face එකේ apply කරනවා. මේක බ්ලීචිං ආසාදන තියෙන මූණ වලට මාරම හොඳයි. මොකද මම ඔයාලට කලින් වීඩියෝ එකක කිව්වනේ මාත් බ්ලීචිං ගාලා මූණ චොර කරගෙන මම ওই ක්‍රමේ කරා. අමු කහයි කොහොම කොළ ඩිරෙක්ට් මූණට හොඳ නෑ තමා. නමුත් මට මේකේ රිසල්ට් තිබ්බා. එහෙම තියන අයත් ඇති. ඉතින් මේක කරලා බලන්න. ස්කින් එක පළවෙනි දවස්වල ඇස් එහෙම දානවා. මොකද කොහොඹ කොළනේ. කොහොඹ කොළ සැරට ඔයාලා දන්නවා ඇතිනේ. අමු කහ නෙමේ කොහොඹ කොළ සැරට ඇස් වලින් කඳුළු එනවා. ඇස් වටේ ගන්න නැතුව වටපිටේ විතරක් ගාගෙන චුටයික මේව වෙන්න දීලා විනාඩි 10කින් 15කින් හොදලා දාන්නවා. මම එහෙම කරනවා. පිම්පල් 2-3ක් තියෙන මොන තියෙනවනේ නේ. අන්න එහෙම ආයෙත් පුළුවන් ඒ වගේ කොටලා ඒ පිම්පල් එක වටේ උඩ විතරක් අරක ගාලා තියන්න. ඒතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට මේ ડોක්ටර් රෙකමන්ඩ් කරපු ක්‍රීම් එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මම නම් පිම්පල් එකක් ආපුවාම මේකෙන් ඩොට් තියාගන්නවා. එන පිම්පල් එකේ තැනට මම මේකෙන් ඩොට් 2-3ක් තියාගන්නවා. මම රැට තමයි මේක පාවිච්චි කරන්නේ. රැට ගාපුවාම උදේ වෙනකොට මගේ පිම්පල් එක බහැලා තියෙනවා. එහෙමත් නැත්නම් ඒ ක්‍රමයට කැමති නැති කෙනෙක්ට පුළුවන් අයිස් කියුබ් එකක් අරගෙන ඒ පිම්පල්ස් ඇවිල්ලා තියෙන තැන් වලට අයිස් කියුබ් එක ලේන්සුව කොතලා හරි මොකක් හරි පිරිසිදු රෙදි කෑල්ලක ඔතලා මූණට අපි පාවිච්චි කරන්නේ. පිරිසිදු රෙදි කෑල්ලකින් ඔතලා ඒක උඩ මේ විදිහට මෙහෙම තවා ගන්න පුළුවන්. එතකොටත් පිම්පල් එක බහිනවා. අපි එහෙම තමයි කන්ට්‍රෝල් කරගන්නේ. අනේ දැන් ගාලා තව විනාඩි 5කින් ගිහලා කණ්ණාඩියෙන් මෙහෙම මූණ බැලුවාම පිම්පල් එක නැති වෙලා තියෙන මැජික් නැහැ. හරිද? ඒක නිසා ඉවසීමෙන් මේ දේවල් කරන්න. මම ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒ වගේ ඔයාලා ඇක්නේ ආපුවම ගන්න තියෙන ක්‍රීම් එකක් ගන්න. මට නම් මේක හොඳයි. මේක මම දන්නේ නැහැ ෆාමසිස් වල තියෙනවද කියලා. මොකද මම ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා
ඒ ඩොක්ටර්කින් ගත්ත ක්‍රීම් එකක්. එතකොට ඒ ඩොක්ටර් දුන්නේ මට ෆාමසි එකකින් ගිහින් ගන්න කියලා ලියලා නෙමෙයි. එයාගේ ෆාමසි එකෙන්මයි මට මේ ක්‍රීම් එක දුන්නේ. මම දවසක් ගිහිල්ලා ඒක වෙනම ගන්න අහනකොට වෙන ෆාමසි වල මේ බ්‍රෑන්ඩ් එක නෑ කිව්වා. මේකේ අඩංගු වෙලා තියෙන ಜಾති තියෙන වෙන බ්‍රෑන්ඩ්ස් වලින් මේක තියෙනවා. නමුත් මේක නෑ කියලා කිව්වා. මං ඉතින් ආයෙත් අපේ ડોක්ටර් ළඟටම ගිහිල්ලා ડોක්ටර්ට පෙන්නලා විස්තරේ කියලා ඕක විතරක් අරගෙන ආවා. අනිත් එක තමයි ඔයාලා ගමනක් බිමලක් ගිහිල්ලා එනකොට ආපුහම මං අර කිව්වා වගේ අනිවාර්යෙන් ක්ලෙන්සින් එකක් කරගන්න ඕන. ඩීප් ක්ලෙන්සින් මිල්ක් එකකින් ක්ලෙන්සින් එකක් කරගන්න. මොකද අපි පාරට ගිහින් එනකොට කුණු දූවිලි ඔක්කොම අපේ මූණේ තියෙනවා. අපි නම් ගොඩාක් බයික් එකේ යන හින්දා මම නම් අනිවාර්යෙන් ක්ලෙන්සින් මිල්ක් එක පාවිච්චි කරනවා දවසට එකපාරක්. එයාලගේ ඔළුවේ හිස්සොරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ හිස්සොරි මූණට වැටෙනවා. ඒ මූණට හිස්සොරි තියෙන ගොඩාක් අයගේ ප්‍රශ්නයක් තමයි මේ නළලේ. නළලේ තමයි පිම්පල්ස් දාන්න ගන්නෙ. මොකද ඒවා හිස්සොරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පිම්පල්ස් ඇති වෙනවා. ඒකට අර පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරාට වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා ඉස්සරම ඉස්සොරි ටික අයින් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරන්න. එතකොට ඔයාලගේ පිම්පල්ස් අඩු වෙයි. ඉස්සොරි ඔළුවේ තියාගෙන පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරාට වැඩක් නැහැ. යන්න නැවත අර හිස්සොරි තියෙනකම්ම එනවා. ඉතින් අපි කරන දේ ප්‍රතිඵලයක් නැති වෙනවනේ. ඒක නිසා එක දෙයක් ඉවර කරගෙන ඉන්න. එතකොට අනිත් දේ ප්‍රතිඵල තියෙයි. පිම්පල්ස් වලට හොඳ පැක් එකක් තමයි මුල්තානි මිටි පැක් එක. අන්න ඒක හරි හොඳයි. සුදු හඳුන් කුඩු ඒවා මේවා හරිම හොඳයි. ආයුර්වේද දේවල්නේ. ඒ වගේ දේවල් හොඳයි. හැබැයි ඊට වඩා මට ප්‍රතිඵල තිබ්බේ අර අමුකහයි කොහොඹ එකයි. පුළුවන් නම් මුල්තානි මිටි පැක් එකත් ඔයාලා දාන්න පිම්පල්ස් අඩු වෙනවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මාව දැනට සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම ගොඩාක් ආදරේ. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. මං ගිහින් එන්නම්. බයි බයි.